හරි අපි මේ කොටස් වශයෙන් අනුකලනය ගන්න බලමු. දැන් ඉස්සෙල්ලා කලින් කියලා දීපු තියරි වලට අනුව යන්න ඕන. හරිද? අමතකයි නම් ළමෙක්ට බලන්න මෙන්න මේව ගන්න. අයිලෙට් ඉන්නවනේ. හරිද? මෙතන I L A T E මේ කරන ක්‍රමයේ 100ක් සාර්ථක වෙන්නේ නැහැ. මම මේ වීඩියෝ සීරීස් එකේ අන්තිමට මේකට පටහැනි වෙන ගානකුත් හදලා පෙන්නනවා. හරිද? ඔයා බලන්න මෙන්න මේකට පුරුදු වෙන්න මේක 100ක් සාර්ථක වෙන්නේ නැහැ. දැන් මෙහෙම හිතන්න. X කියන එක්කෙනා ඉන්නේ මෙතෙන්ට. මෙතන ඉන්නේ X, E කියන්නේ E වල 3යි X. ඔය දෙන්න ඉන්නවනේ. දැන් මම කියවන කොටස් වශයෙන් අනුකලනය ගානක් එනවා නම් මෙන්න මේ ආකාරයට හදා ගන්න ඕනි කියලා. U තිත D යට dx v dx. ඒ කියන්නේ මේ u කියන එක නයි v කියන එක නයි අපි හරියට හොයාගන්න ඕන. හරිද? මම එතකොට මෙන්න මෙහෙම වැඩක් කරා. මේ පැත්තට වෙන්න ඉන්න කෙනා අපි ලියන පැත්තට වෙන්න ඉන්න කෙනා. මේකෙන් මේ පැත්තට වෙන්න ඉන්න කෙනාව ගන්න කියලා කිව්වා. එතකොට අනිත් එක්කෙනා එයාට යාගෙන දහසින් ඉන්න දෙන්න. එතකොට අනිත් එක්කෙනා කියන්නේ මෙන්න මෙයාවනේ. x ඔහෙම්ම තියාගෙන d යට dx කියන එක්කෙනාවත් ලිව්වා. හරිද? d යට dx කියන එක්කෙනාවත් ලිව්වා. මේ පැත්තට වෙන්න ඉන්න එක්කෙනා අනුකලනය කරලා මෙයාගේ ඇතුලෙන් ලියන්න. පැහැදිලිද? අනුකලනය කරලා මෙයාගේ ඇතුලෙන් ලියනවා. e වල 3x අනුකලනය කරාම e වල 3x බෙදීම 3 මූලික අනුකලනය පුළුවන් වෙන්න ඕනේ මේ වැඩේ කරන්න. dx. දැන් මෙහෙම හිතන්න. හරිද? මෙන්න මෙහෙම හිතන්න. මේකේ u v කියවනේ මේ කොටස් වශයෙන් දුන්නොත් මෙහෙම හදා ගන්න ඕන. මෙහෙම හදාගත්තට පස්සේ කෙලින්ම ලියන්න පුළුවන් පළවෙනියටම uv ගුණිතය. ඍණ අනුකල මේ v ඉන්නේ. එයා ඒ විදිහටම ලියාගත්තා. d යට dx මෙන්න මේ u තිතක් dx. ඔන්න ඔය හැටියට හදාගත්තා. හරිද? දැන් හොඳට අහගෙන බලාගෙන ඉන්න. දැන් u වගේ ඉන්නේ කවුද? මෙයා. v වගේ ඉන්නේ මෙයා. හරිද? ඔන්න ඔය කැලි දෙක හදාගත්තා මේ හැඩයට. ඒ කියන්නේ මෙහෙම ඉන්න එක්කෙනාව මෙහෙම හදාගෙන තියෙන්නේ. මෙහෙම හදාගත්තට පස්සේ අපිට මුලින්ම කරන්න තියෙන්නේ නිකම්ම UV ගුණිතය මේ UV ගුණිතය කියන්නේ සුයි මෙයාවයි ගුණ කරනවා. නිකන් ලියන්න. x e වල 3x බෙදීම 3 අනුකල v කියන එක්කෙනා නිකන් ලියන. v කියන එක්කෙනා නිකන් ලියන. e වල 3x බෙදීම 3යි. තිතක්. මෙන්න මේ කතාව හොඳට අහගන්න. හරිද? ඇතෑරපු අනිත් එක්කෙනා ඉන්නේ. ඇතෑරපු අනිත් එක්කෙනාව අවකලනය කරලා ඇතුලෙන් ලියනවා. හරිද? අවකලනය කරලා ඇතුලෙන් ලියනවා. මේ u කියන එක්කෙනාව x විශේෂයෙන් අවකලනය කරන්න. මෙන්න මේ කොටස. මෙන්න මේ කොටස. u කියන එක්කෙනාව x විශේෂයෙන් අවකලනය කරන්න. හරිද? පැහැදිලිලා මේකට හරිද? තේරුණානේ කියන කතාව. u කියන එක්කෙනාව x විශේෂයෙන් අවකලනය කරන්න. මෙන්න මෙයාව ඇතෑරපු එක්කෙනා කියන්නේ මෙන්න මෙයාවනේ. x විශේෂයෙන් අවකලනය කරාම 1යි එළියෙන් dx. දැන් අපි මේක පොඩ්ඩක් සුළු කරගමු. x e වල 3x බෙදීම 3 මෙතන 3 ඉලක්කමක් එළියට ගත්ත හැකිනේ. 1 යට 3යි අනුකල e වල 3x dx. හරිද? මෙයාවම අපිට ආපහු ලියන්න පුළුවන්. x e වල 3x බෙදීම 3 ඍණ 1 යට 3යි e වල 3x අනුකලනය කරාම e වල 3x බෙදීම 3 ධන c. c යනු අභිමත නියතයකි. හරිද? මේක තමයි අන්තිම උත්තරේ. අන්න පළවෙනි ගන්න.